ආයිබෝවන් අද අපි අතේ තියනවා මේ ජංගම යෙදුම් නිර්මාණය ගැන විශේෂයෙන්ම Android ගැන ලියවුණු දේශන සටහන් කීපයක්. මේවා දිහා බලද්දි හිතෙන්නේ අපි හැමදාම පාවිච්චි කරන ඇප් එකක් තිරය මත දිස්වෙන්න කලින් ඒ යට කොච්චර දේවල් සිද්ධ වෙනවද කියලා. ඉතින් අද අපි මේ සටහන් ටික අරගෙන අර යට තියෙන ලෝකය, ඒ කියන්නේ Android පද්ධතියේ මූලික කරුණු ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. යෙදුම් හදන කෙනෙකුට වගේම මේ තාක්ෂණය ගැන උනන්දු ඕනෑම කෙනෙකුට මේක වැදගත් වෙයි කියලා හිතනවා. ඇත්තට මේක හුණතෙනක් පටන් ගන්න. මොකද අපි Android කිව්වම එකපාරටම හිතන්නේ අනේ ලස්සන UI එකක් නේද? එහෙම නැත්නම් වේගවත් ක්‍රියාකාරීත්වයක් වගේ දේවල්. ඒත් මේ හැමදේම රඳාපවතින්නේ බොහොම ශක්තිමත් එහෙම නැත්නම් ස්තර කීපයකින් හැදුණු පදනමක් මත. ඉතින් අපි මේ පදනම ගැන කතා කළොත් හොඳයි නේද? අනිවාර්යෙන්ම. ඒ ස්තර මොනවද? කොහොමද ඒක වැඩ කරන්නේ? මොකද Android වල තියෙනෝනේ අර එකම වෙලාවේ වැඩ ගොඩක් කරන එක, multitasking, multi-touch, ඒ කියන්නේ ස්පර්ශ කීපයකින් වැඩ කරන එක. මේවා නිකම්ම ලැබෙන දේවල් නෙවෙයිනේ. හරියටම හරි. ඒ හැකියාවන් ලැබෙන්නේ අර මම කිව්ව ගෘහ නිර්මාණ ශිල්පය. ඒ කියන්නේ ආකිටෙක්චර්. ඒක නිසාම තමයි. මේක ප්‍රධාන ස්තර 4කින් සමන්විතයි. අපි පහළම ඉඳන් උඩට කතා කරමු. පහළින්ම තියෙන්නේ මුළු පද්ධතියේම හදවත වගේ Linux kernel එක. Linux kernel එක. Linux kernel එක. ඒ කියන්නේ අර සාමාන්‍ය කම්පියුටර් වල තියෙන Linux OS එකේම කොටසක්ද? ඇයි ඒකම Android වලට ගත්තේ? ඔව්. ඒක Linux පවුලේ kernel එකක් තමයි. ඒක තෝරගන්න ප්‍රධාන හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි Linux කියන්නේ ඊටම ස්ථායි, stable, ආරක්ෂිත, secure kernel එකක්. අනිත් එක ඒක විවිධ දෘඩාංග, ඒ කියන්නේ hardware වලට හරිව පහසුවෙන් අනුගත කරවන්න පුරුවන්. portability එක වැඩි. දැන් Android දහස් ගණනක් විවිධ phones, tablets වල දුවන නිසා මේක අත්‍යවශ්‍යයි. මේ kernel එක තමයි උපාංගයේ තියෙන කැමරාව, තිරය, යතුරු පූර්ව වගේ hardware සහ උඩ තියෙන software ස්තර අතර පාලමක් වගේ ක්‍රියා කරන්නේ. ඒ දෘඩාංග පාලනය කරන දාවක, ඒ කියන්නේ drivers ඔක්කොම තියෙන්නේ මෙතන. අර memory management, power management වගේ මූලික දේවලුත් මේකෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ෆෝන් එකේ hardware ටික හරියට වැඩ කරවන්නේ මේ Linux kernel එකෙන්. හරි. එතකොට ඒකට උඩින් තියෙන ස්තරය මොකක්ද? ඒ කියන්නේ app එකක් හදන කෙනෙකුට මුලින් ඉඳන් web browser එකක් හදන්න ඕනේ නෑ. එහෙම නැත්නම් video player එකක් ලියන්න ඕනේ නෑ. මේ libraries හරහා ඒ පහසුකම් ගන්න පුරුවන්. හරියටම. ඒක තමයි මේ ස්තරයේ වැදගත්කම. දැන් අපි අනිත් කොටසට යමු. අර Android ධාවන කාලේ Android runtime. මේකත් දෙවනි ස්තරයේම කොටසක්. මෙතනත් ප්‍රධාන components දෙකක් තියෙනවා. මම අහලා තියෙනවා Dalvik කියලා එකක් ගැන. ඒක මෙතනටද අයිති වෙන්නේ. එකක් තමයි මූලික පුස්තකාලය, core libraries. මේවා Java ක්‍රමලේඛන භාෂාවෙන් Android apps ලියන්න අවශ්‍ය මූලික පහසුකම් සපයන Java classes එකතුවක්. අනික තමයි ඔබ කිව්ව Dalvik අතත්තේ යන්ත්‍රය. Dalvik virtual machine, DVM. ඇතරම දැන් අලුත් Android සංස්කරණවල නම් ART, Android runtime කියන එක තමයි තියෙන්නේ. ඒත් මූලික සංකල්පය සමානයි. ඇයි මේ විශේෂ virtual machine එකක් Android වලට ඕනේ? අර සාමාන්‍ය Java වල තියෙන JVM එක පාවිච්චි කරන්න බැරි වුණාද? ඒක හොඳ ප්‍රශ්නයක්. JVM එක හැදුවේ ගොඩක් memory, ගොඩක් processing power තියෙන computers වලට. නමුත් phone එකක් කියන්නේ එහෙම නෑනේ. සීමිත බැටරි එකක්, සීමිත memory එකක් තියෙන devices. ඉතින් DVM එක පස්සේ ART එක හැදුවෙම මේ සීමාවන් ඇතුලේ උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න. ඔප්ටිමයිස් කරලා. උදාහරණයක් විදිහට DVM එක Linux kernel එකේ තියෙන memory management features පාවිච්චි කරනවා. ඒ වගේම විශේෂත්වයක් තමයි හැම Android app එකක්ම දුවන්නේ තමන්ගේම වෙන්නුණු process එකක. ඒ කියන්නේ තමන්ගේම DVM හරි ART instance එකක. මේකෙන් එක app එකක ප්‍රශ්නයක් අනිත් ඒවාට බලපාන එක අඩු වෙනවා. ආරක්ෂාවත් වැඩි. හරි. ඒක නම් වැදගත් කාරණයක් තමයි. එතකොට kernel, libraries, runtime මේ පහළ ස්තර දෙකට උඩින් මොනවද තියෙන්නේ? තුන්වෙනි ස්තරය තමයි එදුම් රාමුව. application framework. මේක තමයි
ඇප්ලිකේෂන් ඩෙවලොපර්ස්ලා වැඩියෙන්ම ඉන්ටරැක්ට් කරන ස්තරය. මේක Java වලින් ලියවුණු API එකතුවක්. Application Programming Interfaces. යෙදුම් වලට අවශ්‍ය ඉහළ මට්ටමේ සේවාවන් සපයන්නේ මේ ෆ්‍රේම්වර්ක් එකෙන්. මොනවාද ඒ වගේ සේවාවන් උදාහරණ කීපයක් කියන්න පුළුවන්ද? පුළුවන්. උදාහරණයක් විදියට ඇක්ටිවිටි මැනේජර් එකෙන් කරන්නේ යෙදුමේ තිර. ඒ කියන්නේ ඇක්ටිවිටීස් වල ලයිෆ් සයිකල් එක මැනේජ් කරන්න එක. කන්ටෙන්ට් ප්‍රොවයිඩර්ස් හරහා එක ඇප් එකේ දත්ත තවත් ඇප් එකකට ෂෙයා කරගන්න පුළුවන්. හිතන්නකෝ කන්ටැක්ට්ස් ඇප් එකේ data වෙන ඇප් එකකට ගන්න ඕන වුණා කියලා. අන්න ඒ වගේ. රිසෝස් මැනේජර් එකෙන් අර පින්තූර, ලේඅවුට්, ස්ට්‍රින්ග්ස් වගේ non code resources වලට access දෙනවා. notifications manager එකෙන් තමයි අර උඩින් යන notifications පාලනය වෙන්නේ. view system එකෙන් අර buttons, text boxes වගේ UI components හසුරුවන්නේ. ඉතින් මේ framework එක නිසා developer කෙනෙකුට මේ සංකීර්ණ දේවල් හරිම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඩෙවලොපර්ට අර රෝදේ මුලින්ම හදන්න ඕනේ නැහැ. මේ framework එකේ තියෙන tools පාවිච්චි කරලා තමන්ගේ app එක හදා ගන්න පුළුවන්. හරි. එතකොට මේ හැම දෙයකම උඩින් තියෙන අන්තිම ස්තරය. අන්තිම සහ ඉහළම ස්තරය තමයි යෙදුම් applications. අපි අපි පාවිච්චි කරන හැම app එකක්ම තියෙන්නේ මේ උඩම ස්තරයේ. මේකෙත් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි phone එකත් එක්කම එන native apps. අර phone, contacts, calendar වගේවා. අනික තමයි අපි Google Play Store එකෙන් හරි වෙනත් තැනකින් හරි දාගන්න third party apps. අර Slideme, F-Droid, Amazon App Store වගේ තැන් වලින්. මේ හැම app එකක්ම පාවිච්චි කරන්නේ අර පහළ ස්තරවල තියෙන services සහ APIs තමයි. නියමයි. දැන් අපිට Android පද්ධතිය අර ඇතුළත ගැන හොඳ චිත්‍රයක් මවා ගන්න පුළුවන්. එතකොට කවුරු හරි Android app එකක් හදන්න පටන් ගත්තම හිතමුකෝ Android Studio එකේ අලුත් project එකක් හැදුවා කියලා. ඒක ඇතුළේ තියෙන files, folders ටික ඒ structure එකත් මේ view එකට සම්බන්ධයිද? ඒකත් බොහොම තාර්කිකව සකස් කරලා තියෙන්නේ. මේ project file structure එක තේරුම් ගන්නෙමත් developer කෙනෙකුට අත්‍යවශ්‍යයි. ප්‍රධාන වශයෙන් app කියලා module එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි අපේ app එකට අදාළ ගොඩක් දේවල් තියෙන්නේ. ඒ app module එක ඇතුලේ තියෙන ලොදිකක්ම දේවල් මොනවද? එකක් තමයි Java කියන ෆෝල්ඩරය. මේකේ තමයි අපේ app එකේ Java හරි Kotlin code files හරි තියෙන්නේ. ඒ කියන්නේ app එකේ logic එක ලියන්නේ මෙතන. ඊළඟට අතිශයින්ම වැදගත් ගුණයක් තමයි Android manifest.xml. Android manifest.xml ඒක ගැන මම අහලා තියෙනවා. ඒක හරියට app එකේ ID card එක වගේ කියලායි කියන්නේ. ඒක හොඳ උපමාවක්. ඔව්. මේ XML ෆයිල් එකකින් තමයි Android system එකට කියන්නේ මේ app එක මොකක්ද, ඒකේ නම මොකක්ද, icon එක මොකක්ද, ඒකේ තියෙන ප්‍රධාන components මොනවද? ඒ කියන්නේ activities, services, broadcast receivers, content providers වගේ දේවල්. ඒ වගේම app එකට අවශ්‍ය permissions, ඒ කියන්නේ අවසර මොනවද කියලා. උදාහරණයක් විදිහට ඉන්ටර්නෙට් යන්න, කැමරාව පාවිච්චි කරන්න වගේ දේවල් වලට අවසර ඉල්ලන්නේ මේකෙන්. මේ manifest ෆයිල් එක නැතුව Android system එකට app එකක් හඳුනා ගන්නවත් run කරන්නවත් බෑ. හරි. එතකොට අනිත් වැදගත් කොටස අනිත් ඊටාම වැදගත් ෆෝල්ඩර් එක තමයි res. resources වලට කියන short form එක. මේකේ තියෙන්නේ non code resources. ඒ කියන්නේ කේත නොවන සියලුම සම්පත්. ඒ කියන්නේ app එකේ පෙනුමට ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඒත් කෝඩ් එක නොවන දේවල්. res ෆෝල්ඩර් එක ඇතුලේ මොනවද තියෙන්නේ? ඒකත් තව බෙදලා තියෙනවද? ඒක resource type එක අනුව sub folders වලට බෙදලා තියෙනවා. උදාහරණ කීපයක් කිව්වොත් drawable. මේකේ තියෙන images, icons, buttons වලට දාන shapes වගේ graphical දේවල්. layout app එකේ screens වල පිරිසලසුම, UI එකේ buttons, text boxes කොහෙද තියෙන්න ඕනේ, කොහොමද පේන්න ඕන කියන එක define කරන XML files මෙතන තියෙන්නේ. mipmap මේක විශේෂයෙන්ම app එකේ launcher icon එක විවිධ screen densities වලට, ඒ කියන්නේ resolution වලට ගැලපෙන විදිහට තියාගන්න පාවිච්චි වෙනවා. values මේකේ තව XML files තියෙනවා. strings.xml වල app එකේ text, colors.xml වල වර්ණ, styles.xml වල UI themes වගේ දේවල් define කරන්න පුළුවන්. code එකෙන් මේ resources වෙන් කරලා තියෙන එකෙන් පස්සේ වෙනස්කම් කරන්න භාෂා කීපයකට support දෙන්න එහෙම ලේසි. ඒකනම් හරිම පිළියෙලයි වගේ. හැබැයි මම දැකලා තියෙනවා
කෝඩ් එක ඇතුලේ මේ REST ෆෝල්ඩරේ තියෙන දේවල් ඇක්සස් කරද්දී r.drawable.icon හරි r.layout.main activity හරි වගේ දේවල් පාවිච්චි කරනවා. මොකටද මේ R කියන්නේ? ඒකත් ෆයිල් එකක්ද? හරියටම හරි. ඒකත් මේ ස්ට්‍රක්චර් එකේ තවත් වැදගත් හැබැයි ටිකක් සැඟවුණු කොටසක්. r.java කියන්නේ අපි ලියන ෆයිල් එකක් නෙවෙයි. Android project එක build කරනකොට APT ඒ කියන්නේ Android Asset Packaging tool එක මගින් auto generate වෙන Java ෆයිල් එකක්. මේ ෆයිල් එකේ තියෙන්නේ REST folder එකේ තියෙන හැම resource එකකටම. ඒ කියන්නේ හැම image එකකටම, හැම layout එකකටම, හැම string එකකටම unique integer ID එකක්. එතකොට අපේ Java කෝඩ් එකේ ඉඳන් අර image එකක් හරි layout එකක් හරි access කරන්න ඕන වුණාම අපි ඒ resource එකේ නම වෙනුවට මේ r.java එකේ තියෙන ID එක තමයි පාවිච්චි කරන්නේ. හරියටම මේකෙන් ලොකු වාසියක් වෙනවා අපේ කෝඩ් එක අර resource files වලින් decouple වෙනවා. ඒ කියන්නේ ස්වාධීන වෙනවා. resource එකක නම වෙනස් කළත් කෝඩ් එක වෙනස් කරන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද build process එකේදී අලුත් RJY එකක් හැදිලා ID එක connect වෙනවා. ඒ වගේම සිස්ටම් එකටත් රිසෝසස් හොයාගන්න ලේසි. ඉතින් RJY කියන්නේ කෝඩ් එකයි රිසෝසස් කිකයි අතර තියෙන අත්‍යවශ්‍ය පාලම. ඒක නම් හරිම දක්ෂ විදිහක් වගේ රිසෝසස් මැනේජ් කරන්න. හරි, අපි දැන් සිස්ටම් ස්ට්‍රක්චර් එක, ප්‍රොජෙක්ට් ස්ට්‍රක්චර් එක ගැන කතා කළා. දැන් අපි යමුද Android app එකක තවත් මූලිකම ඒකකයක් වෙන activity එක ගැන කතා කරන්න. මොකක්ද ඇත්තටම මේ activity එකක් කියන්නේ? activity එකක් ටීටීගේ සරලව Android app එකක තියෙන එක තිරයක්, a single screen. අන්න ඒකට සම්බන්ධ වෙන දෙයක්. userට යම්කිසි දෙයක් කරන්න, උදාහරණයක් විදිහට තොරතුරු බලන්න, data enter කරන්න, ඉඩ සලසන අතුරු මුහුණතක්, UI එකක්. සපයන්නේ activity එකක් කරහා. අපි app එකක් පාවිච්චි කරද්දී දකින්න හැම screen එකක්ම වගේ පිටිපස්සේ activity එකක් තියෙනවා. ඒක තමයි ඒ screen එකේ පෙනුම. ඒ කියන්නේ layout එක load කරලා සහ ක්‍රියාකාරීත්වය. බටන් සෙබුවම මොකද වෙන්න ඕන වගේ දේවල් handle කරන්නේ. එක ඇප් එකක ඇක්ටිවිටීස් ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට එක තිරයකින් ඉඳන් තව තිරයකට යද්දී අලුත් ඇක්ටිවිටි එකක් ස්ටාර්ට් කරනවද? ඔව්, සාමාන්‍යයෙන් එහෙමයි. හිතන්නකෝ email app එකක්. inbox එක පෙන්වන්නේ එක activity එකකින් වෙන්න පුළුවන්. අලුත් email එකක් compose කරන screen එක තවත් activity එකක් වෙන්න පුළුවන්. එක activity එකකින් තව එකක් පටන් ගන්න පුළුවන්. මම අහලා තියෙනවා මේ හැම activity එකකටම ජීවන චක්‍රයක් life cycle එකක් තියනා කියලාත්. ඒක ටිකක් සංකීර්ණයි වගේ ඇහෙන්නේ. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? ඇයි ඒක වැදගත් වෙන්නේ? ඒක සංකීර්ණ වගේ පෙනුනට ඇත්තටම හරිම ලොජිකල් සහ අත්‍යවශ්‍යයි. හිතන්න ඔබ ඇප් එකක් පාවිච්චි කර කර ඉන්නව එකපාරටම ෆෝන් කෝල් එකක් එනවා. එතකොට අර ඇප් එකට මොකද වෙන්නේ? ආයේ කෝල් එක ඉවර වෙලා ඇප් එකට ගියාම ඔබ හිටකු තැනම තියෙන්න ඕනේ නේද? අන්න ඒ වගේ අවස්ථා මැනේජ් කරන්න තමයි මේ ලයිෆ් සයිකල් එක තියෙන්නේ. ඒ කියන්නේ ඇක්ටිවිටි එකක් නිකම්ම පටන් ගන්න නිකම්ම ඉවර වෙන්නේ නැහැ. ඒක විවිධ අවස්ථා ස්ටේට් සරහා ගමන් කරනවා. හරියටම. ඇක්ටිවිටි එකක් ක්‍රියේට් වෙන මොහොතේ ඉඳන් ඒක යූසර්ට විසිබල් වෙලා ඉන්ටරැක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇක්ටිව් රිසියුම් තොත්තට ආවිත් සමහර විට ටෙම්පරරිලි පෝස් වෙලා පසුව සම්පූර්ණයෙන්ම ස්ටොප්ඩ් වෙලා ඒ කියන්නේ නොපිනී ගිහින් අවසානයේ මෙමරි එකෙන් ඩිස්ට්‍රොයි වෙනකන් නිශ්චිත අවස්ථා මාලාවක් තියෙනවා. Android system එක මේ හැම ස්ටේජ් එකකටම අදාළව ඇක්ටිවිටි එකේ නිශ්චිත මෙතඩ් එකක් කෝල් කරනවා. UI එක හදන එක, මූලික data load කරන එක වගේ දේවල් මෙතනදි කරනවා. on start activity එක user පේන්න පටන් ගන්නකොට call වෙනවා. on resume activity එක screen එකේ foreground එකටම ඇවිල්ලා user ට interact කරන්න පුළුවන් වෙනකොට call වෙනවා. activity එක running state එකේ තියෙන්නේ මෙතන. on pause වෙනත් activity එක උඩින් යනකොට හැබැයි පරණ එක තම ටිකක් පේනවා වෙන්න පුළුවන්. හරි phone එක lock වෙනකොට හරි මේක call වෙනවා. මෙතනදී తాවකාලිකව නවත්තන්න ඕන දේවල් නැත්නම් save කරන්න ඕන data save කරන එක වගේ දේවල් කරන්න ඕනේ. on stop activity එක සම්පූර්ණයෙන්ම user ට නොපෙනී ගියාම වෙන app එකට switch වුණාම වගේ මේක call වෙනවා. on restart stop වෙලා තිබුණ activity එකක් ආයෙ start කරන්න කලින් මේක call වෙනවා. on destroy activity එක සම්පූර්ණයෙන්ම memory එකෙන් අයින් කරන්න කලින් අන්තිමට call වෙන්නේ මේක. resources free කරන එක clean up වගේ දේවල් මෙතනදී කරන්න පුළුවන්. එතකොට ඩිවෙලොපර් කෙනෙක් මේ හැම මෙතඩ් එකක් ගැනම දැනගෙන ඒ වෙලාවට සුදුසු කෝඩ් එක ලියන්න ඕනේ එහෙම නේද? අනිවාර්යෙන්ම. උදාහරණයක් විදිහට on pause එකේදී user enter කරමින් හිටපු data save කළේ නැත්නම් වෙන app එකකට ගිහින් ආපහු එනකොට ඒ data නැති වෙලා තියෙන්න පුළුවන්. ඒක userට හොඳ experience එකක් නෙවෙයි.
ඒ වගේම on destroy එකේදී අනවශ්‍ය resources release කළේ නැත්නම් ඇප් එක නිකරුණේ මෙමරි පාවිච්චි කරමින් තියෙන්න පුළුවන්. මෙමරි leaks වෙන්න පුළුවන්. ඒකින් මේ life cycle එක හරියට manage කරන එක තමයි හොඳ efficient user friendly app එකක් හදන්න තියෙන ප්‍රධානම ක්‍රමයක්. නියමයි. අද අපි Android වල අඩිතාලමේ ඉදන්ම කරුණු ගොඩක් කතා කළා. මුලින්ම පද්ධතිය අර ස්තර 4කින් යුත් architecture එක kernel layer, libraries, runtime, application framework, applications ගැනත් ඒ ස්තර එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන විදිය ගැනත් කතා කළා. අර DVMR සහ Linux kernel එකේ connection එක එහෙම වැදගත් වුණා. ඊට පස්සේ Android project එකක structure එක Android manifest.xml res folder එක සහ අර r.java කියන magic file එකේ වැදගත්කම ගැන තේරුම් ගත්තා. අවසාන වශයෙන් activity එකක් කියන්නේ මොකක්ද සහ ඒකේ තියෙන අර අත්‍යවශ්‍ය life cycle එක ගැනත් හොඳ අවබෝධයක් ලැබුණා. ඔව් මේ මූලික concepts ටික හරියට අල්ලගත්තම Android ලෝකයේ තවත් සංකීර්ණ දේවල් ඉගෙන ගන්න එක පහසු වෙනවා. මේක developer කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුට විතරක් නෙවෙයි තමන් පාවිච්චි කරන ටෙක්නොලොජි එක කොහොමද වැඩ කරන්නේ කියලා දැනගන්න කැමති ඕනම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. එහෙමනම් අදට අපි මේ කතාබහ මෙතනින් නවත්තමු. හැබැයි සිතන්නට යමක් ඉතිරි කරලා යන්නම්. අපි දැක්කා Android වල පැහැදිලි structure එකක්, rules වගේක් අර activity life cycle වගේ තියෙනවා. එහෙම තියෙද්දිත් developer කෙනෙක් අලුත් complex features app එකකට add කරද්දී ඒ app එකේ performance එක, ඒ කියන්නේ වේගවත් බව සහ user actions වලට දක්වන responsiveness එක, ඒ කියන්නේ ප්‍රතිචාරාත්මක බව, ඒ දෙක බාලනොවි තියාගන්න මොන වගේ challenges වලට මුහුණ දෙනවද? ඒ සඳහා යාලා මොන වගේ techniques පාවිච්චි කරනවද? සමහර විට ඒ ගැන තවත් ගැඹුරින් බලන්න පුළුවන්.